වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මැතිතුමන් අද දවසේදීත් සම්පත් වෙනවා. අයිබෝන් ડોක්ටර්. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා නාලිකාව වෙනුවෙන්. මේ හරි බරපතල කාරණයක් මං හිතන්නේ මේක මේ මුදල් සම්බන්ධයෙන්. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් අපි දන්නවා ඉතින් අපිට හැමදාම මුදල් එක්ක අපි ගනුදෙනු කරනවා. නමුත් එතනින් එහාට ගිහලා ලොකු මේ අපි දැනුමකින් යුතුව අවබෝධයෙන් යුතුව කරන්න ඕනේ වැඩ කොටසක් කියලා මට හිතෙනවා. වෛද්‍යතුමනි මේ මුදල් අපට අත්‍යවශ්‍ය වෙන්නේ හරි සරල කාරණයක් මම අහන්නේ මේ මුදල් නැතුව අපිට ජීවත් වෙන්න බැරිද මේක මෙච්චර අත්‍යවශ්‍යයි කියන එක පිළිබඳව මම කැමතියි ඔබතුමාගෙන් පැහැදිලි කරගන්න මේක ආරම්භයක් විදිහට අපිට තව වැඩසටහනේ දිගට ගිහිල්ලා තව කාරණා කතා කරන්න පුළුවන් අපි අර සරල දැනීම පටන් ගමු. ඔව් දැන් ලෝකයේ දියුණු වීමත් සමග විශේෂයෙන්ම ගමට වඩා නගරයට එනවත් එක්ක නගරයට වඩා ලෝකයේ වෙන තැනකට අපිට යන්න වුණාට පස්සේ හැම දෙයක් වගේ තීරණය වෙනවා මුදල් මත. මේක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට මුහුණ දෙන්න වෙනවා. උදාහරණයක් අධ්‍යාපනය ගත්තත් අපිට මුදල් තියෙන දරුවෙක් සහ මුදල් නැති දරුවෙක් ගත්තාම පොතක් ගන්න එක සමහරට හොඳ උපකාර පන්ති ගන්න එකක් උනත් තීරණය වෙනවා මුදල් මත. මම කියන්නේ මුදල් නැතුවත් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ගන්න ආහාරය වෙන්න පුළුවන්. අනිත් මූලික අවශ්‍යතා අපිට විශේෂයෙන්ම ආහාර ගන්නත් කවුරුවත් නිකන් ආහාර දෙන්නේ නැහැ. හැබැයි ඉස්සර ගම්වල එහෙම තිබුණේ ආහාර හුවමාරු කරගත්තා. දැන් අපේ පොඩි කාලෙත් ආහාර කවදාවත් නැති වෙන්නේ නැහැ. එහා ගෙදරින් මේ ගෙදරට දෙන ආහාර කියන්නේ මේ දැන් කෙහෙල් නම් කෙහෙල්, පළතුරු නම් පළතුරු, මේ වී ඔක්කොම තිබුණා. එතකොට මුදල් එච්චරම ගණන් ගත්තේ නැහැ. නමුත් අද වෙන විට මුදල් නැතුව කිසි දෙයක් මිනිස්සු දෙන්නේ නැති තත්ත්වයට පත් වෙලා තියෙන නිසා ඒ පැත්තෙන් බැලුවත් මුදල් කියන එක ජීවිතයට අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍යයි. ඔබට මුදල් නැති වෙලා ගොඩක් අපහසු වෙන අවස්ථා මතක් කරගත්තොත් ඔබට කරන්න දරුවෝ වෙනුවෙන් හරි ඔබට කරන්න තව කෙනෙකුට කරන්න ඔබට අවශ්‍යම කාරණයක් තියෙනවා. තමන්ට වඩා තමන් වෙනුවෙන් අනුන්ට කරන්න කාර්යයක් තියෙනවා. ඒක අත්‍යවශ්‍යයි. සමහරට යාළුවෙක් උපකාරයක් ඉල්ලනවා. මුදල් උපකාරයක්. ඒක කරගන්න සමහරට බැරි වෙන මුදල් නැති නිසා. ඒ කියන්නේ යාළුවා ඉල්ලන්නේත් සාධාරණ හේතුවල සමහරට අධ්‍යාපන කටයුතු වෙන්න පුළුවන්. ඉතින් ඥාතියෙක් වෙන්න පුළුවන්. ඒතර මුදල් කියන එක නැතිවීම තුළ ඔබ අපහසුතාවයටපත් වුණ අවස්ථා මතක් කරගන්න. එහෙම අවස්ථා නැති කෙනෙක් මං හිතන්නේ අඩුයි. උපතින්ම මුදල් තියෙනවා නම් ඒ කියන්නේ ඔහුන් මුදල් එක දිගටම එන්න හදලා තියෙනවා හැම මාසිකව එහෙම එන්න හදලා තියෙනවා ඒ වගේ අවස්ථාවක් ඇර එහෙම නැත්නම් මුදල් කියන එක නිසා මුදල් නැතිවීම නිසා ගොඩක් අපහසුතාවයටපත් වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් ඒක මතක් කරගත්තම මතක් කරනවා මේ මුදල් කියන එක කොච්චර ජීවිතයට අත්‍යවශ්‍යද කියලා. මේකේ කනගාටු කරුණ තමයි අපි දැන් පොඩි කාලේ ඉඳන් අපිවත් හදලා තියෙන්නේ මුදල් එපා කියලා. උගන්වන්නේ අපිට මුදල් ඕනේ නැහැ කියලා. සල්ලි නෙවෙයි හැමදේම කියලා. ඇත්තටම ඒක මත යන විට මුදල් කියන එක වෙලාවක නැති වෙනවා. ඒ දැන් හැමදේම අපි අතෑරලා යනකොට මුදල් නැති වෙන අවස්ථාවක් නැති වෙලා Tamanට අවශ්‍ය විශාල නිර්මාණයක් විශාල දෙයක් කරන්න අවස්ථා එනවා. ඒක ගෙලියනවා. සමහරට විදේශ රටකට යන්න වෙනවා. ඉගෙන ගැනීමකට මුදල් නැති වෙනවා. දැන් අපේ ජීවිතවල ගත සමහරලාට එහෙම නැති වුණ අවස්ථාවල තමයි දෙන්නේ මුදල් කියන එක අවශ්‍යයි කියලා. මෙතනදී මුදල් කියන එක තිබුණට කමන්නේ තමන්ගේ මනුස්සකම නැති කරගන්න එපා. මෙතන මිනිස්සුන්ට වරදින තමයි මුදල් ආවට පස්සේ මනුස්සකම නැති කරගන්න. මුදලුත් සමග මනුස්සකමත් තියාගන්න. තමන්ට මුදල් තියෙන කොටසක් අනිත් අයට දෙනවා. තමන් සාධාරණ ලෙස මුදල් හොයනවා. සීරසිය සාධාරණ යහපත් ලෙස මුදල් හොයනවා. ඒකෙන් කොටසක් අනුන්ට දෙනවා. එහෙම කමක් නැහැ. ඔය මුදල් නරකයි කියලා තියෙන අර මුදල් එක්ක බොහෝ දෙනාගේ අර හොඳ ගති, මනුස්සකම මුදලත් එක්ක තියෙන යාලුකම් තියෙනව නැති වෙලා ඒක නිසා තමයි ඔය මතය ඇවිල්ලා තියෙන්නේ. මෙතන පටලවා ගන්න අපි හොඳ නැහැ. මුදල් අත්‍යවශ්‍යයි. ඒ වගේම මනුස්සකමත් අත්‍යවශ්‍යයි. මුදල් තුනට යන්නේ මනුස්සකම නැත්නම් මූල මතක තියෙන මනුස්සකම. එහෙනම් මුදල් අත්‍යවශ්‍යයි. ඒ වගේම මනුස්සකමත් අත්‍යවශ්‍යයි. අන්නේ සංකල්පය මත අපි ඉදිරියට යමු. පැහැදිලි වෛද්‍යතුමනි දැන් ඒ පැහැදිලි කිරීම බොහොම වටිනවා ඔබතුමාගේ. මේ එතනින් එහාට ගිහිල්ලා කොහොමද අපි මේ මූල්‍ය භාවිතයේදී අපි කරන වැරදි දැන් අපිට සල්ලි හම්බුණාට පස්සේ අපි කොහොමද මේක වියදම් කරන්න කියන එක හරිම මේ බරපතල කාරණයක්. ඒකත් අපිට පොඩ්ඩක් ඔබතුමා පැහැදිලි අපි මේ වෙන විට විශ්වවිද්‍යාල මට්ටමින් සාකච්ඡා කරගෙන යනවා මේ ලංකාවේ තියෙන මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳව මිනිසුන් මුදල් භාවිතයේදී කරන වැරදි පිළිබඳ සහ මුදල් භාවිතයන් කොහොමද කියලා සමීක්ෂණ කරලා ඒකට උත්තරයක් දෙන්න බලනවා. මේකට හේතුව තමයි අපි දන්න අපිත්
සේවකයන්ට මුදල් දෙන අවස්ථා තියෙනවා මාසිකව. ඔවුන්ගේ මුදල් මාසි වෙනකොට අවසන් වෙනවා. එහෙම අවසන් වෙන්නේ ඒ මූල්‍යමය කළමනාකරණය සහ සාකච්ඡා දන්නේ නැති නිසා. ඒ මුදල කොපමණ වැඩි කරත් අපි දෙන වැටු වැඩි කරගෙන ගියත් ඔවුන්ට ඒක වැඩි ඉතුරුවක් නැති වෙන. එහෙම වෙන්න බෑ. මොකද ඒ දෙන වැටුප වැඩි කරන විට මුදල් ඉතුරුව වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් අපි මුදල් භාවිතා කරන විට අපි කායතුනුත් වෙන වැරදි ටිකක් තියෙනවා. මේ වැරදි හඳුනා නොගත්තොත් අපි මුදල් හොයන්න පස්සේ මහන්සි වෙන මුදලුත් වැඩිපුර වෙනවා. අන්තිමට කරපු දෙයක්වත් නැති වෙනවා. අංක 1 තමයි ඔබට මුදලක් ලැබුණ විට ඔබ අනිත් වියදම් කරන්න සියලුම වියදම් වලට පෙර තමන් වෙනුවෙන් ආයෝජනය කරන්න කියලා කියනවා. තමන් වෙනුවෙන් ආයෝජනය කරා කියන්නේ තමන්ගේ දෙයකට ගන්න නෙමෙයි. තමන් වෙනුවෙන් මුදලක් අයින් කරන්න කියලා කියනවා. 10%ක් හෝ 15ක් අයින් කරන්න කියලා කියනවා. තමන් වෙනුවෙන් කියන්නේ මතු අනාගතය වෙනුවෙන්. එතකොට බොහෝ විට අපිට මුදලක් ලැබුණ විටක් බලන්නේ අලුතෙන් භාණ්ඩයක් ගැනීම හෝ ඒක වියදම් කිරීම තමයි අපිට මතක් වෙන්නේ. ඔක අපි හැමෝටම මතක් වෙන්නේ බොහෝ දෙනෙකුට. හැබැයි මුලින්ම කරන්න ඕන 10%ක් 15ක් ලැබෙන මුදල කොපමණ වුණත් අපි රුපියල් ලක්ෂයක් ලැබෙනවා. රුපියල් 15000ක් මුදලක් ඉක්මනින්ම අයින් කරන්න. අයින් කරලා ඒක ආයෝජනයකට දාන්න ඕන. අයින් කරලා එක්ක ඉතුරු කරන්න ඕන පොලියක් සමග තවත් දක්ෂ නම් ආයෝජනය කරන්න දාන්න ඕන. ආයෝජනය ඉතුරු කරනවා කියන්නේ දෙකක්. අපි හිතමු මම ආයෝජනය කරන දේවල් අපි කතා කරන්නේ කොහෙද කියලා. අපි දවසක වෙනම කතා කරමු. ඔබ ඉතුරු කරන්න ඕන. එහෙම නැත්නම් ආයෝජනය කරන්න. මේක ගන්නෙ නැහැ. එතකොට ඉතුරු මුදල තමයි ඔබ අනිත් වැඩවලට ගන්න. හැබැයි අපි කරන්න පුරුදු වෙලාම තියෙන්නේ අතේ තියෙන මුදල් ඔක්කොම මේ වියදම් කරලා අපි බලන දෙයක් ඉතුරු කරන්න. ඒක වෙන්නේ නැහැයි කියලා තමයි මම නෙමෙයි කියන්නේ. ලෝකේ ආර්ථික විශේෂඥයන් කියන දේවල් මේ මගේ දේවල් නෙමෙයි. ඔවුන් කියන්නේ අපිත් විදේශ රටවල ගියාම දැනුම සහ හමුවෙක මුලින්ම තමන් වෙනුවෙන් වෙන් කරන්න, තමන් වෙනුවෙන් ආයෝජනය කරන්න, අනාගත වෙනුවෙන් ආයෝජනය කරන්න, ඊට පස්ව වියදම් කරන්න. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක තමයි ඔබ දකින භාණ්ඩ ගන්න යන්න එපා. දැන් අපි පුරුද්දක් වෙලා තියෙනවා ගන්න යන භාණ්ඩේ ගන්න. දැන් අපි වෙලදාට ගියාම මිනිස්සු පුරුදු වෙලා තියෙනවා අපිට පෙන්නනවා බඩු. සමහර රුපියල් 10000ක බඩු ගන්න ගියේ. හැබැයි ඒ 10000කට පාරත කරන් තියෙනවා Tamanට අවශ්‍ය බඩුව නෙමෙයි අරන් ගන්න ගියේ කරගෙන නැහැ. ඒක වෙනවා දන්න තියෙන්නේ වියදම් කරන්න පෙර දෙපාරක් හිතන්න වෙනවා. ඒ කියන්නේම ඒ බඩු භාණ්ඩ ගන්න යනවා නම් මාසිකව තමන්ගේ ලයිස්තුවක් හදාගෙන ඒ ලයිස්තුවේ තියෙන බඩු භාණ්ඩ ඉස්සෙල්ලා ගන්න කියලා. අරගෙන ඉවරලා මුදල් ඉතුරු වුණොත් බලන්න මේ අනිත් ගන්න කියලා. ඕකේ අනිත් පැත්තයි ගොඩක් කලාවට එන්නේ. සිද්ධ වෙන්නේ. මුලින්ම තමන් ඒ කියන්නේ වැඩි වියදමක් කරන එකක් කරලා ඊට පස්සේ හැමදාම අත්‍යවශ්‍ය ගෙදර සමහරට කෑම බීම ටික නැති වෙනවා. මම දන්න මේ එක්තරා ව්‍යාපාරික මැත්තමෙක් කිව්වා ඔහු මුලින්ම කරන්නේ මේ ගෙදරට අවශ්‍ය ඒ කියන්නේ Tamanට ආයෝජනට වෙන් කළ වෙලාව ගෙදරට අවශ්‍ය මාසෙට අවශ්‍ය කන්න ටික අරන් දාන්න. මොකද කෑම ටික වියදම් කරන්නේ නැතුව ඉන්න බෑනේ. නැත්තම් කෑම ටික වියදම් නොකරොත් ගෙදර ගැටලු ගොඩයි. අපි සමහරට කෑම ටික වියදම් නොකර ඒ කියන්නේ වෙන ඒවලට කරනවා. ඒ කියන්නේ අර අනවශ්‍ය. පසුව සල්ලි ලැබුණම කරන්න පුළුවන් හිතනවා. අනිත් එක තමයි අනිත් අය කරන දේ කරන්න යන්න එපා. දැන් අපි හිතමු අනිත් කෙනෙක් විශාල දෙයක් නිවසක් හැදුවා කියලා. තමන් ඒක බලලා තරඟට යන්න එපා. සමහරට කෙනෙක් විශාල මේ වටිනා വാഹනයක් ගත්තා තමන්ට තියෙන ප්‍රමාණයෙන් ඔහු කරන දේ ඔහු කරපු දේ තමන්ට තියෙන ප්‍රමාණයෙන් ඒක කරන්න පුළුවන්. ඔව් තමන් නැත්තම් වෙන්නේ අනිත් අය කරන දේ කරන්න ගියොත් ඔන්න එක වෙලාවක වෙනවා. ඒ ගාවට අනවශ්‍ය ලෙස ණය වෙන්න එපා. දැන් ණය වුණාට පස්සේ අනවශ්‍ය ලෙස ඒක පස්සේ කරදරයක් කරනවා. අනිත් එක තමයි මේ මාසේ ණය වුණොත් අනිවාර්යයෙන් අනිත් එක තමයි අධික පොලිය තියෙන. දැන් ඒ වල ගණන් වෙන්නොත් වෙනවා අධික පොලිය තියෙන තැන් වලට ණය වෙන්න එපා. දැන් අපි ණය මේ ක්‍රෙඩිට් කාඩ් වගේ වලට අධික පොලිය තියෙනවට ණය වුණාම ඒ කියන්නේ ඒකෙන් මිදෙන්න බෑ. ඉතින් ওই වගේ ගන්නවත් වෙන ඉතින් නොකල යුතු දේවල් ගන්නවත් වෙන ඔන්න ඔය ටික අපි ගොඩක් නැතුව කරන්න ගත්තත් ඔබේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් වෙනවා. වෛද්‍යතුමනි අර පොඩ්ඩක් අපි ටිකක් ගැඹුරට කතා කරමු චුට්ටක් මම කැමතියි ඔබතුමාගෙන් පැහැදිලි කරගන්න. දැන් මේ මුදල් ඉතුරු කිරීම ඒකේ වැදගත්කම කොච්චරද සහ මේක කොහොමද ප්‍රායෝගිකව කරන්න කියන එක පොඩ්ඩක් අපිට තව පැහැදිලි කරන්න. ඇත්තටම දැන් අනිත් අය ගැන කතා කරන්න පෙර මම ගැන කතා කරොත් ඇත්තටම අපිටත් පොඩි කාලේ අපිට උපදෙස් ලැබිලා තිබුණේ විදුවලෙන් වෙන්න පුළුවන්, ගෙදරින් වෙන්න පුළුවන්. මුදල් වැඩක් නැහැ. සල්ලි ඉතුරු ගන්න ඕනේ නැහැ. සල්ලි වලට වඩා මනුස්සකම ඕන කියලා තමයි කිව්වේ. ඒක ඇත්ත. ඒක කතාවක් තියෙනවා. ඒක ඇත්ත. හැබැයි ඒක නිසා අපි ගොඩක් අපේ මනුස්සකම රැක ගන්න ආරක්ෂා වුණා යම්මල තාත්තලා දීපු දර්ශනය එක. ඒක සමගම අපිට ආපු දෙයක් තමයි ඉතුරු කිරීම කියන එක හිතුන්නේ නැහැ.
අද ඔන්න ඇතුරගෙන ඔන්න ගිහිල්ලා එක වෙලාවක තමයි මේ ඉතුරු කිරීම වැදගත්කම මට වැටහෙන්නේ. අපි හැමෝටම එහෙම දැන් අපි මේ කියන දේ වුණත් ඔබට වැටහෙන්නේ අද නෙමෙයි. මේක කීප වරක් අහලා අත්දැකීම් ලබලා අපි දැන් කියන දේ එකපාර වැටහෙන්නේ නැහැ. දැන් අපි මේ කියා දෙන්නේ මොකද අපි ගත්ත හොඳේ කියා දෙන්න. එතකොට මට එක වෙලාවක වැටෙනවා මේ ඉතුරු කිරීම වැදගත්කම. හැබැයි මම ඉතුරු කිරීම වැදගත්කම මේ අවුරුදු 20කට 25කට පෙරත් අහලා තියෙනවා. තිබුණාට මට ඒක එච්චර දැනුන්නේ නැහැ. හැබැයි එක වෙලාවක හිතට දැනෙන්න ඒක ඒ වැදිනු වෙලාවක් තිබුණා. එතන ටර්නින් පොයින්ට් එකක් සමහරට ඒක තමන්ගේ කාරණයක් නෙවෙයි වෙන කෙනෙකුගේ අවශ්‍යතාවයක් මත හැරෝම් ලක්ෂයක් වුණා. මොකද මුදල් ඉතුරුගේ වැදගත්. ඊට පස්සේ මම කරේ මම හොඳ දෙයක් හමුණා හැමෝටම දෙනවා. මම ඉතින් මගේ වටේ ඉන්න ඔක්කොටම දැන් මම කරනවානේ. මම එහෙම දෙත්තන දැන් අර මම කරන්නේ නැත්තම් කියන්න යන්නෙත් නැහැ. දැන් කරන්නේ නැති දේවල් කියන්න යන එකත් ඒ හොඳ දෙයක් නෙවෙයි. දැන් මහත්මා ගාන්ධි මෙතුමා කියනවානේ මේ තමන් කරන්නේ නැතුව අනිත් කියන්න එපා කියලා. ඒ නිසා මම මේ මුදල් ඉතුරු කිරීම ආරම්භ කිරීමත් සමග මම මේක මේ අනිත් මගේ වටේ ඉන්න අයට කිව්වා කියලා පුරුද්දක් ලෙස ඔවුන්ට කිව්වා හැම මාසෙම දිනපතා රුපියල් 100ක වගේ මුදල ඉතුරු ගන්න කියලා. මම කිව්වට පසුව එහෙම කියපු විශාල පිරිසක් දෙන්නට රුපියල් 100ක් ඉතුරු කරනවා අදටත්. එහෙම ඉතුරු කළා රුපියල් දැන් 3000ක් ඉතුරු වෙනවනේ. 3000 මේ ලොකු ගානනේ 100ත් Taman ළඟ ඉතුරු කරනක 100. ඒ 3000 ඉතුරුනවා. මේ 3000 ගිහලා දානවා මේ ගිනුම් තමන් ගෙනුමට දානවා. එහෙම ඉතුරු කළා සමහර අය ලක්ෂ 2 3 ඒ රුපියල් 3000 ඉතුරු කරපුවා ඉතුරු කළා. සමහර අය එතනින් ගිහිල්ලා ඉතුරු කිරීම දැන් 3000 නේ මාසෙට ඉතුරු ගන්නකො. ඒක වැඩි කරලා අද වෙන විට මාසික වැටුප ඒ කියන්නේ වැටුප සහ තමන් වෙන මේ උගන්ලා වගේ කළා ලක්ෂ 2 පන්නලා තියෙනවා. ඉතුරු කිරීම රුපියල් 30000 මාසෙට ගිහිල්ලා තියෙනවා. අපි කිව්වේ රුපියල් 100 ඉතුරු ගන්න කියලා. ඉතින් මට හිතුණා මේ කිව්ව නිසා ඔවුන් කියන අපි කියපු නිසා තමයි කරේ කියලා පෞද්ගලික මට්ටමේ මේ ඔවුන්ගේ ජීවිත ආලෝකමත්ලා ඊට පස්සේ ඒක එකතු කරලා සමහරු වාහනයක් අරන් තියනවා, සමහරු තව දෙයක් අරන් තියනවා, සමහරු වෙන තැන්වල ආයෝජනය කරලා තියෙනවා. ඔන්න ඕක ඊට පස්සේ මට හිතුණා මේක මේ අනිත් අයටත් කියා දෙන්න ඕනේ නේද? මමත් ඉතුරු ගන්න මගෙන් මේ අපි වැටුප් ගෙවනවනේ වැටුප් ගෙනයටත් මේ කියා දෙන්න ඕනේ නේද? කියා දුන්නා මේගොල්ලොත් කීයක් හරි ඉතුරු කරන්න ඕනේ නේද? ඉතින් මම ඔක මේ උන්ගේ ජීවිතේ පුරුද්දක දිනපතා පුරුද්දක් ලෙස අපේ සියලුම දෙනාට මම කිව්වා. කිව්වට පස්සේ ඒකේ ප්‍රතිඵල ගොඩක් තියෙනවා. කවදාවත් අපිට ලොකු දෙයක් එකපාර කරන්න බෑ. ඒ රුපියල් 100ක් දවසට ඉතුරු කරන්න පුළුවන්. එතනින් 100 ඉතුරු කළා ඒක පුළුවන් වුණා 200ක් පුළුවන්. ඉතින් අපිට දෙන්න තියෙන පණිවිඩය අපේ කුඩා දරුවන්ටත් මේ ලෝභකමක් නෙමෙයි පොඩ ඉතුරු කරන්න දෙන්න. මොකද මට මේක අල්ලගන්න ගොඩාක් කල් ගියා. ඇත්තටම මට ගොඩක් කල් ගියා. ජපාන වගේ රටවල් වල දරුවන්ට මේ කියා දෙනවා කියලා මම අන්තර්ජාලය හරහා දැක්කා. ඉතින් අපේ දරුවන්ටත් මේ හොඳ පුරුද්ද කරමු. Tamanට තිබුණොත් තව කෙනෙකුට දෙන්න පුළුවන්. Tamanට නැත්තම් දෙන්න බෑ. මේ ඉතුරු කරන්නේ මේ පොඩි ගහලා මරණකොට ගෙනියන්නේ නෙමෙයි. ගෙනියන්න බෑනේ. හැබැයි අපිට මේ තිබුණොත් අපිට ඉස්සරහට මොනවා තව මං ඉතුරු කරන එක දෙයක් ගන්නම්. දැන් අපිට ආර්ථික අර්බුදයක් ආව ලංකාවේ. ආර්ථික අර්බුදයක් ආවලා අපි හැමෝටම සල්ලි නැහැ. අපිට රත්තරන් නැහැ. ඩොලර්ස් නැහැ. අපි කොච්චර දුක් විඳද. හැබැයි ඉන්දියාව වගේ රටවල රත්තරන් වගේ තියෙනවා. ඒගොල්ලන්ගේ මේ අර්බුද දැන් සංචිත තියෙන මොනවා හරි. අපිට නැහැ. ඒ මොකෝ අපි ගෙදර ඉතුරු කරලා නැහැ. ගමේ ඉතුරු කරලා නැහැ. නගර ඉතුරු කරලා නැහැ. රටේ ඉතුරු කරලා නැහැ. අපේ ඉහළම තැන්වල ඉතුරු කරලා නැහැ. භාණ්ඩාගාර ඉතුරු කරලා නැහැ. එතකොට අපිට මෙතන වැරදිත් තැන එහෙනම් ඉතුරු කිරීම. ඒතර අපි දාලා දෙන අතීතයට දරුවෝ භාණ්ඩාගාර තුන වී භාණ්ඩාගාර තුන. රත්තරන් භාණ්ඩාගාර තුන. රිදී භාණ්ඩාගාර තුන. රත්තුමා ගෙනියන්නේ නෙමෙයි. ආර්ථික අර්බුදයක් ආවට පස්සේ ඉදිරියේදී ඒකට දාන්න. එතකොට අදටත් ඔය නිදාන කියලා නිදන් කියලා අහලා තියෙනවනේ. ඒ දවස්වල මැණික් එහෙම ඉතුරු කළ තුන මේ රත්තුමා මැරෙනකොට ගෙනිච්චේ නැහැ. කවදාවත් ගත්තේ නැහැ. ඒ අමාරු කාලයක් ආවම ඒවා මුදල් කරලා මිනිස්සුන්ට මේ දුන්නා යහපත් වෙන. ඒතර අද අපිට ඒක නැතිලා තියෙන නිසා මේක gedara පටන් ගන්න පොඩි පුරුද්ද අන්තිමට රට දක්වාම ගෙනියන්න අවශ්‍ය දෙයක් තමයි ඉතුරු කිරීම. වෛද්‍යතුමනි මේ අවසාන වශයෙන් මම තව කාරණයක් තියෙන ඔබතුමාගෙන් විමසන්න. මේ දැන් අර අපෙන් අනවශ්‍ය වියදම් තියෙනවනේ සමහරවිට අපි දන්නේ නැහැ මේ කරන්නේ අනවශ්‍ය වියදමක් කියලා. මේක පොඩ්ඩක් හිතන්නේ කොහොමද කියන එක අපි ටිකක් එක මාස අන්තිමේ අපේ වියදම් පොඩ්ඩක් බලලා අපිට හදා ගන්න පුළුවන්ද? පොඩ්ඩක් මේ අනවශ්‍ය වියදම් අඩු කරන්නේ කොහොමද කියන එක. මේක ඇත්තටම දැන් විද්‍යාත්මකව සහ ඒ කියන්නේ
මේ මානසිකව එකන මානසිකව විද්‍යාත්මකව සහ ආර්ථික වශයෙන් හැම පැත්තෙම බැලුවට පස්සේ ලෝකයේ දැන් අපේ මේ මුදල් කියන එක අපි හිතුවට මේ සාමාන්‍ය විදිහට නකල මේක විශාල විෂයක්. මේ විෂයේ මේ ගැඹුරු තැනක් තියෙනවා. මානසික විද්‍යාව මේක ඇතුළේ සම්බන්ධයි. එතකොට මේ මුදල් අපෙන් ගන්න බලන් ඉන්න බොහෝ දෙනා අපි දන්නේ නැතුව අපේ මුදල් ගන්නවා. මම මේ කියන්නේ පුද්ගලයන් නෙමෙයි. අපිව අල්ල ගන්නවා එක එකව පෙන්නලා. ඒ කියන්නේ අපිට සමහර විට අපිට අවශ්‍යතාව මතු කරගන්නවා. අපි එතකොට දන්නේ අපි පාරට බහලා යන විට අපිව දන්නේ නැතුව අපේ තියෙන මුදල් ටික එළියට ගිහිල්ලා ඉවරයි. දැන් අපි මුදල් අරගෙන මුදල් කොටසක් අරගෙන පාරට බහින්නේ මේ මුදල් වියදම් කරන්න හිතාගෙන නෙමෙයි. හැබැයි බොහෝ දෙනා මේක දන්නේ නැති බොහෝ දෙනා නොදැනුවත්කමින් මේ මුදල් වියදම් කරලා ඉවරයි. ඒක නිසා අතේ මුදල් නැහැ. ඒ මුදල් බොහෝ විට වියදම් කරලා තියෙන තමන්ට අවශ්‍ය දේවල් නෙමෙයි. තමන් සමහරට තමන්ගේ දරුවන්ට ඉගෙන ගන්න තියච්ච මුදල් තමන් එක දවසෙන් මේ කෑමකට වියදම් කරලා දෙන්න පුළුවන්. එක තැනක ගියා අපි ෆොටෝ ගැහුවා දැම්මා. ඒ කියන්නේ සල්ලි තිය නෑනේ මම කියන්නේ. අර හැමෝටම පේන්න කරා. සමහරට අපි මේ උත්සවයක් ගත්තා. අර තමන්ගේ දරුවට මාසෙකට ඉගෙන ගන්න තියෙන සල්ලි ටික තමයි විනාශ කරන්නේ. ඊට පස්සේ නරක දේ දරුවට උගන්වන්න සල්ලි දෙන්නේ නෑ. එතකොට ඔන්න දන්නේ නැතුව තමන් ඔහේ දුවලා තියෙනවා. මේක අඳුර ගන්න එක ක්‍රමයක් තමයි තමන්ගේ වියදම් කැමැත්තෙන් අකමැත්තෙන් සටහන් කරන්න වෙනවා. සටහන් කරාට පස්සේ තමන්ට තේරෙනවා මෙන්න මේ මම මේ ගිය මුදල් ප්‍රමාණය මේ මාසේ ගිහිල්ලා තියෙන්නේ වැඩකට නැද්ද? ඊට පස්සේ කාලයක් යනකොට තමන්ට තේරෙනවා අර වියදම් කරන නිසා දෙපාරක් හිතෙනවා මම මේ මුදල් වියදම් කරන්නේ අවශ්‍ය දෙයකටද නැත්නම් අනවශ්‍ය දෙයකටද? එතකොට මේ මුදලෙන් මීට වඩා හොඳ දෙයක් කරන්න පුළුවන් නේද? දැන් ඊගාව තැන තමයි එන්නේ මුදල් වියදම් කරන විට හුට එනවා මම රුපියල් 5000ක් විතරනකොට මේ 5000න් මට මීට වඩා හොඳ දෙයක් කරන්න පුළුවන් නේද? මම නිකන් මේක පුච්චලා දානවා කියලා කියන්නේ එහෙම කරලා යනවද? දැන් අපි අතිනුත් මේ වැරද්ද මුලින් වෙලා තියෙනවා. දන්නේ නැහැ. මේක මම අපි මේ කියනකම් ඔබත් හිතන්න ඔබට දන්නේ නැහැ. ඔබ මුදල් පුච්ච වියදම් කරගෙන යනවා. දකින එක ගන්නවා එහෙම කියලා අන්තිමට ඔබටත් නැහැ. ඔබට කෙනෙකුට දෙන්නත් නැහැ. Tamanට තියෙන කොට නැති බැරි කෙනෙකුට දෙත හැකිනේ. ඒකෙම අනිත් පැත්ත හැම මුදලක් ඉතුරු කරලා මේ කොටසක් දෙන්න පුළුවන්. නැති බැරි මිනිස්සෙකුට දීලා රැකියාවක් ඉගෙන ගන්න දරුවෙකුට දීලා අපි දැන් අමාරුයි මුදල් එකතු කරලා ඒ කොටසක් ඉතුරු කරලා අපි දෙනවා ඉගෙන ගන්න දරුවෙකුට දීලා ඔහුව උගන්වනවා. එතකොට ඒ ලැබෙන සතුටයි අපි අරක විනාශ කරලා මේ ලැබෙන දේ ගත්තම කොච්චර වෙනසක්ද? එතකොට මෙහෙම කොහොමද? එතකොට ඔබ නොදුනත් තම ගොඩක් ඒවා ගන්න සමීක්ෂණයක් කරොත් බොහෝ දෙනා නොදුනත් තම මුදල් වියදම් කරනවා. ඒ නිසා අදම හිතන්න කොලයක් පෑනක් අරගෙන සටහන් කළවන මාසේ මොකටද මුදල් යොදන්නේ කියලා. එවිට ඔබට තේරෙවි කොපමණ මුදලක් ඔබට ඉතුරු කරන්න පුළුවන්ද. මේ අපි ඉතුරු කරන්න කියන්නේ ලොබකමට නෙමෙයි. මේ ඉතුරු කරාම අපිට ඒකෙන් කොටසක් නැති බැරි කෙනෙකුට දෙන්න පුළුවන්. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. මේ මූල්‍ය විනය අපි ඇති කරගත යුතුයි. අපේ ජීවිතේ වැදගත් අවස්ථාවලදී අපිට මුදල් ඕන වෙනවා. නැත්නම් මුදල් නැතුන් අසරණ භාවයටපත් වෙනවා. ඉතින් හරි ආකාරයෙන් නිවැරදිව මුදල් හරි හම්බ කරගෙන අපේ ජීවිත සාර්ථක කරගමු. ඒ සඳහායි මේ උපදෙස් ලබා දෙන්නේ අපේ වෛද්‍යතුමන්. වෛද්‍යතුමනි බොහොම ස්තුතියි වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මැතිතුමන්. අයිබෝන් ඔබතුමන්ට. ඉතින් නැවත ඔබ හිතන්න මේ මූල්‍ය විනය නැවතත් ඔබට කියන්නේ ඇති කරගන්න උත්සාහ කරන්න. මුදල් ටිකක් හරි හම්බ කරලා ඉතුරු කරගන්න. ඒ මතක් කිරීම එක්ක අපි වැඩසටහන අවසන් කරනවා. නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. ඔබේ අදහසුත් අපට කියන්න. වැඩසටහන අවසන් කරනවා. හැමදෙනාටම යහපත් හෙට දවසක්.